අයිබෝවන් යාළු හැමෝටම වීඩියෝ එකක් කරන්න පටන් ගත්තා. ලස්සන වැස්සකුත් එනවා. එමාජේ ගිහම වැස්සනේ. ඉතින් මම අද ලෝකෙට හඳුන්වා දීපු අලුත්ම වාහනයක් රිවිව් කරන්න යන්නේ. හැබැයි මට මෙතන දැන් කරන්න බැරි තත්ත්වයක් තමයි එදා යන්නේ. කරන්න යන්නේ යාරිස් ක්‍රොස් එක. මේ වාහනේ අද මට රිවිව් එකට දෙන්නේ වත්තල ටොයෝටා ලංකා. ඒ කියන්නේ ටොයෝටා ලංකා ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වාහනේ. කිලෝමීටර් 24ක් විතර යන්තම් දුවලා තින වාහනේ අපිට රිවිව් එකට දුන්නා. මේ යාරිස් ක්‍රොස් එකේ මිල මට කියන්න පුළුවන්කම දෙනවා. මේක පෙට්‍රල් වර්ෂන් එක එනවා 199.50යි. ඒ වගේම මෙයාගේ හයිබ්‍රිඩ් වර්ෂන් එක 207.50යි. I think මේ සෙග්මන්ට් එකේ මේ ෆැසිලිටිස් එක මේ එන්ජින් කැපැසිටි එකත් එක්ක ඒ වගේ මිලකට තමයි මේක අලෙවි වෙන්නේ. 1999 Toyota Starlet එක රිප්ලේස් කරගෙන වාහනයක් එනවා ලෝකෙට හඳුන්වා දෙනවා Toyota එකකින්. ඒකට කියනවා Toyota Yaris hatchback එකක් විදිහටත් එනවා sedan type එකකුත් එනවා. මේ Toyota Yaris කියන නමට වඩා ඇත්තටම Toyota Vitz කියන එක තමයි ජනප්‍රිය වුනේ. Vitz කියන්නේ Japanese market එකට ආපු එක. ඒ වගේම මේකේ export version එක Yaris කියලා තමයි පටන් ගන්නෙ. මේකත් එක්ක එන sedan එකට කියනවා Platz කියලා. ඔයගොල්ලෝ අහලත් ඇති. ඒ වගේම මේක 1999 ඉඳලා 2005 වෙනකන් එතකොට පළවෙනි ජෙනරේෂන් එක යනවා. ඊට පස්සේ 2005 දී සෙකන්ඩ් ජෙනරේෂන් එක පටන් ගන්නවා XP90 කියලා. ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති Toyota Vitz, Toyota Yaris කියලා නම් දෙකෙන් එනවා. මෙයාට sedan version එකක් එනවා. ඒකට කියනවා Toyota Yaris sedan එක. ඒ වගේම Belta Yaris කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඊට පස්සේ මේක 2011 වෙනකම් කන්ටිනියු වෙයි. ඊට පස්සේ 2011 දී මේකේ third generation එක එනවා. යාට XP 130 කියලා කියන්නේ. ලංකාවේ පාරවල් වල ගොඩක් බලා ගන්න පුළුවන් වාහනය. ඊට පස්සේ 2020 දී මේ Yaris එකේ හතරවෙනි ජෙනරේෂන් එකත් නිකුත් වෙනවා XP 210 කියලා. මේ 2019 දී පොඩි වෙනසක් වෙනවා මේ නම් වලට. මම දැන් කියවනේ Yaris සහ Vitz කියලා. මේ Vitz එක ජපානයේ පාවිච්චි කරාට 2019න් පස්සේ එයාලා තීරණය කරනවා Vitz කියන නම අයින් කළා. අපිත් Yaris දාමු කියලා. ඒතකොට දැන් දිගටම නම් ස්ට්‍රීම් ලයින් වෙලා තියෙනවා Yaris කියලා තමයි එන්නේ. ඒතකොට 4th ජෙනරේෂන් එක ඒකත් hatchback එකක් විදිහට තමයි එන්නේ. ඊට පස්සේ 2020 දීම මෙයාගේ crossover එකකුත් හදන්න පටන් ගන්නවා ජපානයෙන්. ඒකට කියනවා Toyota Yaris Cross 2020 හැබැයි ඒ වර්ෂන් එකට කියන්නේ XP 210 කියලා. ඊට පස්සේ 2023 දී power version එකක් එනවා. තව family එකක් එනවා. එයාට කියනවා AC200 කියලා. මේ AC200 එකයි අර XP 210 Yaris Cross එක totally different වෙන විදිහට තමයි හදන්නේ. එතකොට Japanese type එකට එන Cross එක XP 210 විදිහට මේ දක්වාත් පැමිණෙනවා. ඒ වගේම 2023 දී මෙන්න මේ වාහනේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. Cross කියලා අදහස් කරන්නේ car එකයි ඒ වගේම SUV එකයි අතර එන හින්දා 2020 දී ආපු එක XP 210 කියලා මම කියවනේ ඒක TNGA platform එකෙන් එන්නේ. ඊට පස්සේ මෙන්න මේ වාහනේ Yaris Cross එක 2023 එනවා කියවනේ. මේ 2023 එක ඩෙවලොප් කරන්නේ DNGA B ජපානයේ Toyota එකයි ජපානයේ Daihatsu එකයි එකතු වෙලා co-develop කරපු වාහනයක් විදිහට තමයි එන්නේ. මේ වාහනේ තනිකර ඩිසයින් කරන්නේ ජපානයේ. ඒ වගේම මේ වෙද්දි මේ වාහනේ හදන්නේ ඉන්දෝනේසියාව. ඒ කියන්නේ මේක ගොඩක් ඒෂියන් කන්ට්‍රීස් වලට තමයි අපිට ගැලපෙන විදිහට තමයි ඇත්තටම හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඩිසයින් කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඕගලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක ඉවරෙද්දී ජපනීස් වර්ෂන් එක සහ මේ වර්ෂන් එකේ කොහොමද තත්ත්වය කියලා. Yaris Cross එක වර්ෂන් දෙකකින් එනවා. මම කියන්නේ මේ ෆැමිලිස් දෙක නෙමෙයි. ෆැමිලිස් දෙක වෙනම එනවා ජපනීස් වර්ෂන් එක සහ මෙන්න මේ ඒෂියන් මාකට් එකට හදන Yaris Cross එක. ඒ දෙකේ නම් දෙක කියනවනම් ජපනීස් එකට කියනවා XP 210. මෙයාට කියන්නේ AC 200 කියලා. මේ AC 200 කියන්නේ අපි අද රිවිව් කරන්නේ. ඒතකොට මේ වාහනේත් power train දෙකක් තියෙනවා. power train දෙකක් කියන්නේ ඔයාලට hybrid version එකක් ගන්න පුළුවන්. ඒ වගේම petrol version එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි power train එක ගැන කතා කරමු. ඒ වගේ petrol සහ hybrid versions දෙකක් මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ තමයි එන්ජින් වේග බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
මේකේ 2NR කියන එන්ජින් එකෙන් එන කෝඩ් එක. ඒ කියන්නේ 2NR VE කියනවා පෙට්‍රල් එක, 2NR VX කියලා කියනවා මෙයාගේ හයිබ්‍රිඩ් එක. දැන් මේක හයිබ්‍රිඩ් එකක් මම කතා කරන්න යන්නේ. එහෙනම් මම පෙට්‍රල් එක ගැන පොඩ්ඩක් කියන්න. පෙට්‍රල් එක එන්නේ මේක 1.5 ලීටර්. එහෙම නැත්නම් 1500 cc 4 cylinder DOHC එක කියන්නේ dual overhead cam එක එනවා, dual VVTi එකක් එනවා. ඒ වගේම මේක ඔටෝ සයිකල් එකේ දුවන්නේ natural aspirated engine එකක් විදිහට එන්නේ. මෙයාගේ පවර් එක සාපේක්ෂව වැඩි වෙනවා සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් එකට වඩා. මොකද හයිබ්‍රිඩ් එක හදන්නේ efficiency එක පැත්තකට බලලා, මේක හදන්නේ performance පැත්ත බලලා. මේකේ පවර් එක ගැන කියනවා නම් සාමාන්‍යයෙන් 78 කිලෝවොට් වගේ පවර් එකක් තියෙනවා at 6000 RPM එක වගේ. ඒ වගේම මෙයාගේ 138 නිව්ටන් මීටර් වගේ ගන්න පුළුවන්කම ලැබෙනවා. අමනේ 4200 RPM එක වගේ. ඒතර මම මේ තාමත් කතා කරන්නේ පෙට්‍රල් version එක ගැන. පෙට්‍රල් version එකේ එන්නේ CVT gearbox එකක්. එතකොට මම කියන්නම් හයිබ්‍රිඩ් එකේදී පොඩි වෙනසක් තියෙනවා. PSD කියලා නේ ඉන්නේ, කියන්නේ ECVT කියලා තියෙනවා. එනර ඒකේ gearbox එකක් විදිහට නෙමෙයි තියෙන්නේ, වෙන විදිහකට. මම ඒ ගැන කතා කරනම් හයිබ්‍රිඩ් එකේදී. හයිබ්‍රිඩ් එක උනත් මේක උනත් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් විදිහට තමයි එන්නේ. රියර් වීල් ඩ්‍රයිව් එකක් මේ සෙක්ෂන් එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපි ඊට පස්සේ යමු හයිබ්‍රිඩ් version එකට. හයිබ්‍රිඩ් version එකේ අර විදිහටම මේ හයිබ්‍රිඩ් එක එතකොට 1.5 ලීටර්. එහෙම නැත්නම් 1500 cc 4 cylinder DOHC එනවා, dual VVTi එකක් එනවා. මේක පෙට්‍රල් හයිබ්‍රිඩ් එකක් විදිහට එන්නේ. පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම PSD කියලා කියනවා. ඒ කියන්නේ NG1 NG2 කියලා මෝටර්ස් දෙකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකට අදාළ පවර් ඉලෙක්ට්‍රොනික්ස් විශේෂයෙන්ම කන්වර්ටර් ඉන්වර්ටර් එහෙම නැත්නම් ඉන්වර්ටර් එකක් බලා ගන්න පුළුවන්. මොකද මේකේ හයි වෝල්ටේජ් බැටරි එකක් තියෙනවා, 177 වෝල්ට් යන විදිහට ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා. මේ බැටරි එකේ පවර් එක DC එන එක AC කරගන්න, ඊට පස්සේ AC රීජෙනරේටිව් බ්‍රේක් වලින් එහෙම එන පවර් එක ආපහු DC කරලා බැටරියට දාන්න. අන්න ඒ වගේ හැම එකටම අපිට කන්වර්ට් එකක් එනවා. නැත්නම් ඉන්වර්ටර් කන්වර්ට් එකක් අවශ්‍ය වෙනවා. දෙපැත්තටම හරව ගන්න ඕන වෙනවා. ටෝටලයි හයිබ්‍රිඩ් වර්ග කීපයක් තියෙනවා. දැන් ඔය සාමාන්‍ය හයිබ්‍රිඩ් එකට කියනවා THS2 කියලා. ඒ කියන්නේ Toyota හයිබ්‍රිඩ් සිස්ටම් එක THS2 කියලා එකක් කියනවා. ඊට පස්සේ මේ හයිබ්‍රිඩ් එක අරකම නෙවෙයි, ඊට වඩා වෙනස් වෙන. මේකේ පුළුවන් තරම් thermal efficiency එක වැඩි කරන්න මෙයා සාමාන්‍ය අපිට කියන්න පුළුවන් සීරීස් හයිබ්‍රිඩ් පැත්තට තමයි බර කළා තියෙන්නේ. නිතරම දුවන්නේ MG2 එකෙන්. ඒ කියන්නේ මෝටර් එකෙන් තමයි දුවන්නේ. දැන් අපි හිතමු එන්ජින් එකයි මෝටරයි දෙකම දුවන වෙලාවටත් මෙයා එන්ජින් එක කරකවන්නේ MG1 කියන එක. MG1 කියලා කියන්නේ පළවෙනි මෝටරේ. එයා කරකවලා ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි හදලා කෙලින්මත් දෙනවා MG2 එකට රින් ගියර් එක කරකවන්න. එහෙම නැත්නම් රෝද කරකවන්න. ඊට පස්සේ අර මේකේ තියෙන ප්ලැනටරි ගියර් සිස්ටම් එකේ ඉඳලා මෙකැනිකල් පවර් එකකුත් පොඩි ප්‍රමාණයක් යනවා. නමුත් නිතරම බලාපොරොත්තු වෙන්නේ මෙයා thermal efficiency එක තියාගෙන, ඒ කියන්නේ thermal efficiency එකත් 40ක් විතර එනවා. ඒක තියාගෙන නිතරම සීරීස් හයිබ්‍රිඩ් පැත්තට බර කරලා තමයි හදලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා මෙයාට සාමාන්‍යයෙන් කම්බයින් පවර් එක ගන්න පුළුවන් 111 හෝස් පවර් වගේ ගන්න පුළුවන් කරලා. ඒ වගේම මෙයාගේ ටෝක් එකක් කම්බයින් වෙච්චාම කෙලිම එකතු වෙන්නේ නැහැ මෝටරේ එන්ජින් එකයි. ඒක 141 නිව්ටන් මීටර් වගේ. තියාගේ එන්ජින් එක විතරක් එයාට සාමාන්‍යයෙන් 67 කිලෝවොට් වගේ පවර් එකක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. 121 නිව්ටන් මීටර් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෝටර් ගියපම විශේෂයෙන්ම MG2 එක ආපුවාම 59 කිලෝවොට් and 141 ඒ කියන්නේ 141 නිව්ටන් මීටර් වගේ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති ඉලෙක්ට්‍රික් මෝටර් එකේ RPM එක කියන්න අවශ්‍ය නැහැ. ඕනම RPM එක යාට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මේ අර මම කතා කරපුව පවර් ඉලෙක්ට්‍රොනික්ස් ඉඳලා එයාට ඕනම අවස්ථාවක ඕනම ස්පීඩ් එකක් දෙන්න පුළුවන්. ඒ හින්දා ගියර් එකක් අවශ්‍ය වෙන්නේ. ඒකයි මම කිව්වේ හයිබ්‍රිඩ් version එකට ආපුවාම ඒකට අර සාමාන්‍ය ට්‍රාන්ස්මිෂන් පද්ධතිය. ඒ කියන්නේ ගියර් එකක් නෙවෙයි තියෙන්නේ, PSD එකක්. PSD කියන්නේ power split device. මම කිව්ව විදිහට MG1 එක, MG2 එක, එන්ජින් එක එකතු වෙනවා. ඕකේ තියෙනවා sun gear කියලා තියෙනවා. ඊට පස්සේ carrier එකක් තියෙනවා. ඊට පස්සේ ring gear කියලා දෙනවා. planetary කියලා අදහස් කරන අර ඉර තියෙනවා, ග්‍රහලෝක තියෙනවා. අන්න ඒ කියන අදහසම තමයි. එතකොට ඕකේ sun gear එකට තමයි කනෙක්ට් වෙන්නේ MG1 එක. ඊට පස්සේ planet gears වලට කනෙක්ට් වෙන්නේ එන්ජින් එක. ඊට පස්සේ MG2 එකෙන් තමයි කරකවන්නේ ring එක. එතකොට ඔය තුනම කැරකි නෑ. උදාහරණයක් හිතන්නකෝ. සාමාන්‍යයෙන් වාහනේ නවත්තලා තියෙනවා කියලා. වාහනේ නවත්තලා තියෙද්දි එන්ජින් එක ඔන් වුණොත්, බැටරි එක charge කරන්න හරි ඔන් වුණොත්, එන්ජින් එක කරකෙන පැත්තට අනිත් පැත්තට කරකවලා MG1 එකට පුළුවන්කම තියෙනවා මේක ස්ටේබල් තියාගන්න. අර එතකොට ගියර් රේෂියෝස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වෙනම විදියකට වැඩ කරනවා. දැන් අත්‍තරම ඒක ගොඩක් හොඳ තාක්ෂණයක් විදිහට තමයි ප්‍රියස් එකේ එහෙම තියෙන්නේ. මොකද ඔයట్లా තමයි මම හිතන්නේ හයිබ්‍රිඩ් වල හොඳටම නම දිනාගෙන ඉන්නේ මේ වෙද්දි ප්‍රූවන් රෙකෝඩ්ස් එක්ක. මේකේ තාක්ෂණය ගැන කතා කරපුවම මේකේ ABS පද්ධතියක් අඩංගු වෙනවා. ඒ වගේම EBD traction control වගේ safety features ටික මේකට දාලා තිනවා. දැන් විශේෂයක් තියෙනවා මේකේ
හැබැයි ඔබට මේ සේෆ්ටි සෙන්ස් එක මේ ට්‍රිම් ලෙවල් එකේ එන්නේ නැහැ සාමාන්‍යයෙන් කියන්නේ. ඒකම මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න බලන්න. මේගොල්ලන්ගේ මේ පැනල් ගැප් තියාගෙන ඉන්න ලස්සන. ඇත්තටම ජපනීස් ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. මේ පැනල් ගැප්ස් බලන්න. ඒව හරියට මේගොල්ලෝ මේන්ටේන් කරලා තියෙනවා. ෆිට ඇන්ඩ් ෆිනිෂ් එක හොඳටම තියෙනවා. මේ ගැප්ස් ගත්තත් එකක් උඩින් එකක් යටින් එහෙම නැහැ මේ. ඒ අර ජපනීස් ක්වොලිටි එක ඇත්තටම වටිනවා ඒක. ෆ්‍රන්ට් වීව් එක ගැන කතා කරමු. මේ වාහනේ මම වැඩි පාරවල් වල නැහැ නේ. ඒ හින්දා මේක කොයි වගේද? දැකලා තියෙනවද මේ වගේ වාහනයක්? මේක මට හිතුනේ මේක යාරිස් ක්‍රොස් එක. හැබැයි මේක නිකන් මිනි රැව්ෆෝ එකක් වගේ. ඔයගොල්ලෝ රැව්ෆෝ එකේ අලුත් එක බලන්නකෝ. අන්න යාගේ පෙනුම පොඩ්ඩක් මෙයාට තියෙනවා. ඒ වගේම මේක හරියම යුනික් ඩිසයින් එකක් තියෙනවා. දැන් මේකේ ජපනීස් වර්ෂන් එකක් එනවා. ඒක නිකන් බොක්ස් ටයිප් එක. ඒක කම්ප්ලීට්ලි වෙනස්. මේක තව වෙනස්. මම හිතන්නේ මේක ලස්සනයි වගේ. මෙන්න මේ වගේ ෆ්‍රන්ට් වීව් එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අර මොඩර්න් ඩිසයින් එක, ස්ලීක් ඩිසයින් එක නිතරම මේන්ටේන් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට තියෙන්නේ. මම හිතන්නේ අර මේ දවස්වල වාහන අපිට තෝරගන්න අමාරුයිනේ. එතකොට ටිකක් අර ලස්සනට කැමති මිනිස්සෙකුට හොඳ වාහනයක් කියලා කියන්න පුළුවන්. මේ ෂාප් ඩිසයින් එකක් තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ ග්‍රිල් එක ගත්තාම මේ ග්‍රිල් එක නිකන් ඇන්ග්‍රි ටයිප් එකක්. ඒ නැත්නම් අර ඇග්‍රෙසිව් ගතියක් තියෙනවා. මොකද යාරිස් එක හදද්දී ඒගොල්ලෝ පළවෙනියට කියනවා අර යාරිස් කියන නම හැදෙන්නේ යා කියන එකයි කාරිස් කියන එකයි. කාරිස් කියලා කියන්නේ දයාවට, අනුකම්පාවට, ආදරයට අධිග්‍රහිත දෙවි කෙනෙක්ගේ නමක් තමයි ඔය කාරිස් කියලා කියන්නේ. ඊට පස්සේ යා කියලා අදහස් කරන්නේ යස් කියන එක. ඒ කියන්නේ යූත්ෆුල්නස් එක නිකන් මිනිස්සුන්ට යං කට්ටියට යස් පුළුවන් කියලා කියන්නේ. එතකොට ඔය යා කාරිස් කියන එක තමයි යා කා කියන කැලල අයින් වෙලා එකතු වෙච්චාම හැදෙනවා යාරිස් කියලා. යාරිස් කියන නම මොඩිෆයි කියලා හැදෙන්නේ ඔන්න ඔය නම් දෙක එකතුලා. ඉතින් බලන්න එතකොට මම කිව්වේ යා යූත්ෆුල්නස් එකට ගැලපෙන විදියට ෆ්‍රන්ට් එක දීලා තිනවා කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මෙයාගේ ලොකු වින්ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ කරලා මෙහෙම පල්ලෙහාට ආවම ඔහම අර මම කිව්වේ ගොඩක් වැඩි විස්තර නැහැ. හැබැයි තියෙන ලයින් හරි ඇග්‍රෙසිව් විදියට හදලා තිනවා. මෙන්න මේ වගේ තමයි මෙයාගේ ග්‍රිල් එක තියෙන. අර මම කිව්වේ මේ ස්මයිල් එකක් වගේ තියෙන. මෙන්න මේ වගේ ඩිසයින් එකක් යනවා. මේකේ ඔයාලට පේනවා ඇති Toyota badge එකත් එක්කම මෙතන 360 view එකට අදාළ කැමරා එක දීලා තියෙනවා. මෙන්න මේ වගේ අපර් ග්‍රිල් එකක්, ඒ වගේම ලෝ ග්‍රිල් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ ස්කිට් ප්ලේට් ටයිප් එකට වගේ එන විදිහට මෙන්න මෙතන හරි ලස්සනට මේ බම්පර් එක ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔයාලට පේනවා ඇති මේකේ ඩේ ටයිම් රනින් ලයිට් එනවා. මේ වේදී ඩේ ටයිම් රනින් ලයිට් එක මම දාලා තියෙන මේ වගේ. ඒ වගේම මම කිව්ව අර ස්ලීක් ඩිසයින් එක පොඩ්ඩක් රැව්ෆෝ එකට වගේ මැච් වෙන විදිහට තමයි හෙඩ්ලයිට් එක දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙනවා. මේකේ මම ඩිම් ලයිට් එක ඔන් කරලා පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි ඔයාලට ඩිම් ලයිට් එක පේනවාද ෆුල් LED ලයිට් එකක් තියෙන. ඊට පස්සේ හයි බීම් එක දාපුවම මැදින් අන්න දැක්කද? ඕක තමයි හයි බීම් එක. ඊට පස්සේ සිග්නල් ලයිට් දාපුවාම මෙන්න මේ වගේ තමයි සිග්නල් ලයිට් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔහම පල්ලෙහාට ආපුවම පේනවා දැන් ෆොග් ලයිට් එකක් ඔන් වෙලා තියෙන්නේ. LED තියෙන්නේ මෙන්න මේ වගේ. ඊට උඩින් ඒ කියන්නේ ෆොග් ලයිට් එක ළඟම ඔයාලට පේනවා සෙන්සර්ස් දීලා තියෙනවා. මේ අල්ට්‍රාසොනික් සෙන්සර්ස්. සවුන්ඩ් වේව් වලින් තමයි මේකේ ප්‍රොක්සිමිටි එකේ තියෙන බාධකයක් හඳුන්වා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේවට කියන්නේ මම අර කලින් කිව්වා වගේ සවුන්ඩ් වේව් වලින් තමයි යන්නේ. මෙකැනිකල් වේව් තියෙන EMF නෙවෙයි. දැන් මේ වන්න ඔය ලයිට් එක මගේ මූණට වදිනවනේ පවර්ෆුල් ලයිට් එකක් තියෙන. වාහනේ මම ඔයාලට ෆුල් පෙන්නන්න දෙක හොඳ වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ සෙග්මන්ට් එකේ ටිකක් ලොකු වාහනයක් මේක. මේකත් එක්ක යන කම්පියුටර්ස් එක්ක බලපුවම මොකද මේකේ ජපනීස් වර්ෂන් එක ගත්තත් ඒකට වඩා මේකේ ඩයිමෙන්ෂන්ස් වැඩි. මෙන්න මේ වගේ තමයි මෙයාගේ සයිඩ් වීව් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පේනවාද? සාපේක්ෂව මේ සෙග්මන්ට් එකේ ලොකු වාහනයක් කියලා පේනවා. ඉතින් මෙයාගේ දිග තියෙනවා 4310 මිලිමීටර්. හරියටම 2620ක් තියෙනවා මෙයාගේ වීල් බේස් එක. ඒ වගේම 1655 මිලිමීටර් මෙයාට උස තියෙනවා. මෙයාගේ පළල තියෙනවා 1770 මිලිමීටර්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙනවා 210 මිලිමීටර්. 210 මිලිමීටර් කියන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලට හදන වාහනයක් විදිහට ලංකාවට හදපු වාහනයක් විදිහට ලංකාවේ ඕන පාරක යන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ෆ්‍රන්ට් ඕවර්හැන් එක. ඒ කියන්නේ මෙන්න මේ කොටස දිග. ඒක තියෙනවා 860. 860යි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් මේක බලපානවා මේ අද ලංකාවේ පාරවල බම්පර්ස් වල යද්දී කඳු උඩට කොහොමද දාද්දි එහෙම මේ ඔය බම්පර් මේ සෙට් එක යට වදිනවද නැද්ද කියලා තියෙන එක. ඒතර මේකේ තියෙන 860 මිලිමීටර්. ඒ වගේම රියර් එක තියෙනවා 830 මිලිමීටර්. මේකේ 18 ඉන්ච් අඟල් 18ක් ඩයමීටර් එක තියෙන වීල් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙයාගේ සස්පෙන්ෂන් ගැන කතා කරද්දී ටෝෂන් බීම් එකක් එන්නේ. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එක නෙවෙයි රිජිඩ් ඇක්සල් එකක් එන්නේ. නමුත් අර ටෝෂන් බීම් ඉෆෙක්ට් එකත් එක්ක මේක නිකන් සෙමි ඉන්ඩිපෙන්ඩන්ට් ටයිප් එකට තමයි වැටෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මෙයාට මේ ඩිස්ක් බ්‍රේක් දීලා තිනවා. ඒ වගේම මේ ඇලොයි වීල් ඩිසයින් එකත් පොඩ්ඩක්
මේ අර SUV ටයිප් එකට එහෙම නැත්නම් crossover ටයිප් එකට ගැලපෙන විදිහට තමයි මේ alloy wheel එක ඩිසයින් කරලා තියෙන්නේ කියලා පේනවා ඇති. ඒක two tone විදිහට තමයි තියෙන්නේ. front එකේ ඔයාලට සාමාන්‍ය විදිහට මේ segment එකේ යන MacPherson strut එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. wheel arch එක බලන්න මේක ලස්සන cladding එකක් යනවා. පොඩ්ඩක් වෙනම paint එකට වෙනම යන විදිහට තියෙනවා. ඒ වගේම ඔයාලට පේනද මෙන්න මෙතන badge එක. දැන් අලුතෙන් එන hybrid electrical vehicles එහෙම නැත්නම් Toyota ලගේ අලුත් මෙන්න මේ hybrid එක පෙන්වන්න මෙන්න මේ වගේ logo එකක් තමයි යාලා දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම ආවනම් ඔයාලට පේනද මෙන්න මෙතනත් කැමරා එකක් තියෙනවා. මේක අර මම කිව්වේ 360 view කැමරා එකේ side view එක ගන්න උදව් කරන කැමරා එකක්. මේ පැත්ත වගේම අනිත් පැත්තෙත් තියෙනවා. ඒ වගේම wing mirror එකක් ඔයාලට දීලා තියෙනවා. ඔයාලට පේනද මේ chrome line එක යන මේ වයින් අර premium look එකක වාහනේ එනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙතෙන් ආපුවම smart entry facility එක දීලා තියෙනවා සාමාන්‍යයෙන් Toyota. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ door handle එක බලන්න. මේ door handle එක දැන් අලුතෙන් එනවනේ ගොඩක් sleek design කියලා මෙන්න මේක flush විදියට ඒ කියන්නේ pop up handles එනේම තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ practically ගත්තාම දැන් ලංකාවට නත් මොකද practically ගත්තාම මේ විදියට එන එක හොඳයි. aerodynamics ප්‍රශ්නයක් තියෙනවා. එනට ඒක නිකන් significant නෑනේ මේ වගේ තියෙනක අපිට ලේසි practical. ඒ කියන්නේ හිතන්න ඕක pop up වෙන විදියට තියෙනවා කියලා. ඕකේ electrical connection එක වැඩ කරේ නැත්නම් අපිට ඕක open කරගන්න බෑ. ඊට පස්සේ අපිට mechanical connection එකකුත් නැහැ. ඊට පස්සේ අපිට තමන්ගේ වාහනය ඇතුළට ය아가න්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඔයාලට වෙනද මේ hard plastic and මේ aluminum accent එකක් කියන මේ cladding එක එහෙම නැත්නම් මේ door sill එකත් එක්ක යන cladding එක බලන්න හරිම ලස්සනයි එකත්. ඒකෙන් වාහනයේ පොඩ්ඩක් අර ස්පෝර්ටි ලුක් එකක් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි එහෙනම් rear view එක ගැන කතා කරමු. මෙන්න මේ වගේ තමයි මෙයාගේ rear view එක තියෙන guess කරන්න එහෙම නැත්නම් comment කරන්න මේ වගේ පෙනුම තියෙන crossover SUVs මොනවද? එහෙම නැත්නම් මේ segment එකේ තියෙන මේ වගේ පෙනුම තියෙන වෙන වාහන ඔයගොල්ලෝ දන්නවනම් comment කරන්න. මට හිතෙනවා මේක පොඩ්ඩක් මේ Corolla Cross එක මෙයාගේ ලොකු වෙච්ච කෙනා ඉන්නේ. අන්න ඒ ගතියත් පොඩ්ඩක් තියෙනවා වගේ පොඩ්ඩක් එහෙම තියෙනවා. මට හිතෙන්නේ මේ version එකේ මෙන්න මේ design එක හරි decent design එකක්. ඉස්සරහා ගත්තත් පිටිපස්ස ගත්තත් decent design එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. උඩින් ඉඳලා පටන් ගමු. මෙයාගේ roof එකටම අල්ලලා ස්පොයිලර් එකක් යනවා මෙන්න මේ වගේ ස්පොයිලර් එකක්. ඊට මෙන්න මේ වගේ ඕගලන්ට පේනවාද බ්‍රේක් ලයිට් එකක්. එහෙම නැත්නම් ස්ටොප් ලයිට් එකක් මෙන්න මෙතන මවුන්ට් කරලා තියෙනවා টොප් එකේ. මේක හොඳයි. ඈතින් එනකොට වාහනේ බ්‍රේක් වෙනවා කියන එක පේනවා. ඒ වගේම මෙන්න මේ වගේ තමයි. ඒතකොට බ්‍රේක් එක පාගපුවාම මෙතන illuminate මෙන්න මේ combination lights ටික. ඊට පේනවාද මේ rear defog line තියෙනවා. ඒ කියන්නේ fog එකෙන් බැඳිච්චාම මේවට electric signal එකක් දීලා defog කරගන්න පුළුවන්. මේ දුම වගේ බැඳිච්ච ඒවා අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. rear wipe එකකුත් මේකට දීලා තියෙනවා. ඒ වගේම පල්ලෙහාට ආපම ඔයගලන්ට පේනවා ඇති Toyota logo එක reverse camera එක සහ පහලට මෙන්න මේ වගේ තියෙන. ඊට පස්සේ පල්ලෙහාට ආපුවම උනත් බලන්න මේ පහලට ආපම බලන්න පේනවා reverse sensors එක්කම තියෙන මේ bumper design එකක් නිකන් diffuser type එකට diffuser එකක් කියනම හරි මේ වගේ වාහනයකට. නමුත් diffuser type එකට වගේ එන විදියට ඒ design එක මම කිව්වේ ඒකයි පොඩ්ඩක් අර මේ decent විදියට තමයි හදලා තියෙන්නේ. අර aggressive type එකක් ඉස්සර පෙන්නට ඒක වැදගත් පෙනුමක් තියෙන විදිහට තමයි මේ වාහනේ තියෙන කියලා කියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතනත් බැච් කරලා තියෙනවා HEV hybrid electrical vehicle. මෙන්න මේ විදිහට S කියලා ගහලා තියෙනවා grade එක. මෙන්න මේ වගේ combination light බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. reverse light එක ගත්තත්, brake light එක ගත්තත්, parking light එක ගත්තත් ඔක්කොම LED type එකට මෙන්න මේ විදිහට තියෙනවා. මම දැන් brake එක අතරම පෑගිලා තියෙන්නේ. signal එක දාලා පෙන්නන්න. ඔන්න ඔය වගේ signal light එක තියෙනවා. අපි බලමු reverse light එකත් පෙන්වන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ වගේ reverse light එකත් මේක illuminate වෙනවා. නමුත් අර මම කිව්වේ මේ camera condition යටතේ ඔබට ඒක හරියටම පේන්නේ නැති වේවි. infotainment system එකේ බලන්න reverse gear එක දාපුවම ඕගොල්ලන්ට මේකේ 360 view එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේකේ තියෙන plan view එක කියන්නේ උඩින් පේන විදිය. ඒ වගේම මේකෙන් පේන්නේ reverse cam එක. දැන් මේක අතර මේ sticker එකක් අලවලා තියෙන එක තමයි පොඩක් shading එකක් කියන්නේ. ඒක ගණන් ගන්න එපා. මම ඔයාලට මේකේ මේ boot space එක නැත්නම් trunk space කියලා කියන්නේ. trunk කියලා කියන්නේ American, boot කියලා කියන්නේ England. මෙන්න මේක තමයි මෙයාගේ යතුර. මේ යතුර මේ අලුතෙන් ආපු කා එක මේක මේ මොනවත් නැතුව තියෙන වෙනවෙන් ආපු ගම. මෙන්න මේක තමයි මෙයාගේ key එක. මේ විදිහට තියෙන්නේ. මේ key එකෙන් මේක open කරන්න පුළුවන්. මේකේ power tailgate එකක් තමයි තියෙන්නේ. මේ tailgate එක power එකකින් ඒ කියන්නේ electrically වැඩ කරනවා කියන එක. ඇතුලෙන් අරින්න පුළුවන්. key එකෙන් අරින්න පුළුවන්. මෙතන මේකෙන් අරින්න පුළුවන්. මේකේ kick sensor එකක් තියෙනවා. ඔන්න ඔය වගේ ඕපන් වෙනවා. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තමයි කරන්න ඕනේ. මෙන්න මේ වගේ boot space එකක් එහෙම නැත්නම් trunk එක බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් ඉඩ තියෙනවා කියලා පේනවා. practical design එකක් වගේ පේනවා. මේකේ සාමාන්‍යයෙන් ලීටර් 400ක වගේ ස්පේස් එකක් තියෙනවා කියලා අපිට
කියන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ඔයගලන්ට පේනවාද මේක අර ප්‍රයිවසි විදිහට මෙහෙම කවර් කරන්න පුළුවන්. නැත්නම් පාර්සල් ට්‍රේ කියලා කියනවා. පාර්සල් ට්‍රේ කියලා මෙන්න මේකේ නම් පාර්සල් තියෙන එක කොහෙත්ම සුදුසු නෑ, සේෆ්ටි නෑ. මේක ගොඩක්ම ප්‍රයිවසි. ඒ කියන්නේ මේ යට තියෙන බඩු ලැගේජස් නොපෙනෙන්න කැබින් එකට තමයි මේක දාගන්න පුළුවන්. ඒ වගේ මේක අපිට ඉවත් කරගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම මේක අපිට ඉවත් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ගියපම් මෙයාගේ 60/40 නවන්න පුළුවන්. මෙන්න මේ වගේ එක කොටසයි මේ කොටසත් නමන්න පුළුවන්. මේක 1770ක් පළල තියෙනවා කවයිකි. මෙන්න මේ වගේ දැන් බලන්න ලීටර් 900ක් 1000ක් වගේ හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙනවා කියලා පේනවා. ඒ වගේම ඔයාලට මෙන්න මේක ඇරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඔයාලට පේනද මේක කොටස් දෙකකට තමයි තියෙන්නේ මේ. දැන් යට කොටසකුත් තියෙනවා. එතකොට මම කිව්ව එකයි ප්‍රැක්ටිකලිටි පැත්ත ගොඩක් කියලා තියෙනවා. මේ සෙග්මන්ට් එකේ ගත්තාම මම කියන්නේ ගොඩක් ඉඩ තියෙන විදිහට මේක හදලා තියෙනවා. අනිත් එකත් මම අයින් කරන්නම්. ස්පෙයා වීල් එක පෙන්වන්න. මේකේ 16 ඉන්ච් ස්පෙයා වීල් එකක් තියෙනවා. ඒ වගේම ටූල් කිට් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. බලන්න මේක හයිබ්‍රිඩ් version එකක් වෙලා සෑහෙන ඉඩක් දීලා තියෙනවා මෙතන ඔයගලන්ට පේන හැටි. ඒක අපි ලස්සන තියෙමු. අන්න මේක මෙහෙම ස්ලයිඩ් වෙලා පහම වැහෙනවා. මේ වගේ තමයි මේක තියෙන්නේ. පාර්සල් හෝල්ඩර් එක අපි ආපහු දාමු. මොහොම දාගමු. මේ වගේ තියෙන මේක කික් සෙන්සර් එකෙන් ආපහු වහන්නත් පුළුවන්. මෙන්න මේ වගේ බටන් දෙකක් තියෙනවා. ඔයගලන්ට පේන නැති මේකේ හයිට් එකට අපිට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේක ඔබලා ඔය වගේ ක්ලෝස් කරලා දාන්න පුළුවන්. දැන් අර කලින් එබුණ හින්දා තමයි උඩට යන්නේ. දැන් ඔහොම පල්ලයට එනවා. සෙකන්ඩ් රෝ එකට නැගලා බලමු. සෙකන්ඩ් රෝ එකට නගින්න කලින් අපි ඩෝ එකේ ඇරෙන වැහෙන සද්ද බලමු. ඇහෙන ඇති. අද ඩීසන්ට් සද්දයක් තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි මෙයාගේ සෙකන්ඩ් රෝ එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. නැගලා බලමු. මම පැසෙන්ජර් කෙනෙක් විදියට යාරිස් ක්‍රොස් එකට නැංගා මෙන්න මේ වගේ තමයි වාඩි වෙදී තියෙන්නේ. එහා පැත්තට ගිහින් කතා කරමු. ලෙග් ස්පේස් එක no problem. හෙඩ් එක මම දැන් අඩි 6ක් වෙලත් එහෙම ගෑවෙන්නේ නැහැ. හොඳයි. මේකේ ෆුල් ග්ලාස් සන්රූෆ් එකක් තියෙනවා. මම මේක පස්සේ පෙන්නන්න. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ සීට් සෙමි ලෙදර් එකක් ඉන්නේ. ඒක කම්ෆර්ටබල් සීට් තියෙන. මේ කුෂන් එක හරි කම්ෆි. මෙන්න මේ වගේ තියෙන. ඔයගලන්ට පේනද මෙන්න මෙහෙ වාඩි වෙච්චාම මෙන්න මෙතන තව ටිකක් සපෝට් එක තිබ්බනම් හොඳයි. මෙන්න මේ ගානට තියෙන්නේ. මෙහෙම. ඒක ඔහොම වෙනවා මේ ක්‍රොස් ඕවර් එකක් හින්දා. හරි ඊට පස්සේ සෙන්ටර් ආම්රෙස්ට් එකක් තියෙනවා. මෙන්න මේ වගේ කප් හෝල්ඩර් එකක් එනවා. මෙන්න මේවත් මේ සොෆ්ට් තියෙනවා. මත තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේකේ හෙඩ්රෙස්ට් තුනක් එනවා මේ විදිහට. කැබින් ලයිට් එකක් එනවා. ඒ වගේම මේකේ ෆුල් ග්ලාස් එකක් තියෙනවා. මේ සන්රූෆ් එකක්. ඒකෙන් ආලෝකය ගන්න පුළුවන්කම ලැබෙනවා. මම බලන්න ඕන ආලෝකය ලැබෙන හැටි. මෙතන ඉස්සර බටන් එක ප්‍රෙස් කරනවා මම. ආය ඕටෝමැටිකලිම මෙන්න මේ වගේ ඕපන් වෙනවා. බලන්න එතකොට කොහොමද ලයිට්ස් එන හැටි. මේ කැබින් එක තනි කරම එළිය වැටෙනවා මේ. මෙන්න මෙහෙම යන්න තියෙනවා නම් ඇත්තටම අපිට ඉන්ට්‍රැක්ෂන් එක වැඩිනේ පරිසරයත් එක්ක. ඒතකොට අපේ මම හිතන්නේ මනසට හොඳයි මේ වගේ තියෙන එක. අපි ආපහු වහමු මේක කම්ප්ලීට්ලි එක සැරයක් ප්‍රෙස් කරා නම් එයා ඔටෝමැටිකලිම වහනවා ලිගටම ස්ලයිඩ් එක. සීට් පොකට්ස් තියෙනවා මේ විදිහට. දැන් අපම ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම යටින් ඔයාලට USB-C output දෙකක් දීලා තියෙනවා. මේ ෆ්ලෝ හම්ප් එක ගැන කතා කරොත් ෆ්ලෝ හම්ප් එක නෑම කියලා වගේ කියන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි third person ඉන්න වෙන්නේ. මම කිව්වේ මේ sunroof එක නිසාවෙන් panoramic sunroof එක නිසාවෙන් පොඩි වාසියක් තියෙනවා. ඒක ඕපන් කරාට පස්සේ එච්චර අමාරු නැති වෙවි. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පොඩි කෙනෙකුට වගේ. හොඳයි. ඔහොම ඇවිල්ලා මම ඩෝ එක ගැන කතා කරනවා. මේ වගේ රෙක්ටැන්ගියුලර් ෂේප් එකට තමයි ඩෝ එක තියෙන්නේ. මේ මැටීරියල් ගැන මම කියන්න. මෙන්න මේ මැටීරියල් වල මෙන්න මේවා මේ සෙමි ටච් එකක් තියෙනවා. ගොඩාක්ම සොෆ්ටුත් නෑ. නමුත්
soft touch විදිහට තියෙන. මෙන්න මේකත් leather wrap එකක් කියන්නේ. ඒකත් soft එකක් තියෙන. මෙන්න මෙතන අත තියාගෙන යන්න පුළුවන්. මේ stitching උත් වෙනවා. ඒකෙන් අර premium quality එක ගන්න උත්සාහ කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ door bin එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතන chrome door handles තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ. මේක මේ piano black finish එකකින් මේ shiny finish එකකින් යන ප්ලාස්ටික් එකක්. ඒ ඔක්කොගෙම රැබින් එක ඇතුළ ප්‍රයිසි වගේ ගතියක් එන්න තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ door pockets වලට ආපුවාම මෙන්න මේ වගේ door pockets තියෙන. ඒකටම speakers integrate කරලා තියෙනවා. මම වහන්නම් එතකොට ආයසරයක් බලා ගන්න දොර වැහෙන ශබ්දේ. ඔන්න ඔය වගේ ශබ්ද එන්නේ. ඇරලා පෙන්නන්න. ඔන්න ඔහොම තමයි නගින්න බහින්න ලේසි. මේකේ ස්මාර්ට් එන්ට්‍රි ෆැසිලිටි එක තියෙනවා. මෙන්න මේක මම ප්‍රෙස් කරාම ලොක් වෙනවා. එක සැරයක් ප්‍රෙස් කරාම ආයෙ සැරයක් ප්‍රෙස් කළා. මෙන්න මේ වගේ අන්ලොක් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මෙයාගේ ඉන්ටීරියර් බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනවාද කැබින් එක අර රිච් ලුක් එකක් එන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ පාවිච්චි කරලා තියෙන මැටීරියල්ස් එක පේනවා. නැකලා බලමු. මෙන්න මේ වගේ තමයි අඩි 6 කෙනෙක් නැංගුත් ඉන්නේ. කකුල් වලට ඉඳ තියෙනවා ෂේප් හොඳට පේනවා. පුළු ප්‍රශ්නයක් නැහැ. පේනවාද ඉලෙක්ට්‍රිකල් ඇඩ්ජස්ට්මන්ට් දීලා තියෙනවා. අපිට මේක 6 way ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. සීට් එක උස්සන්න පාත් කරන්න, ස්ලයිඩ් කරන්න, මේක රෙක්ලයින් කරගන්න පුළුවන්. තන SRS airbag කියලා කියන්නේ supplementary restraint system. ඒ කියන්නේ secondary rest එක තමයි seat belt. දෙවෙනි එක තමයි airbags. airbags මේකේ 6ක් තියෙනවා. steering wheel එක බලන්න මේක මේ leather wrap එකක් තියෙන. මේක comfortable soft touch එකක් තියෙනවා. පේනවාද මේ finish එක? මේ finish එකම හරි හොඳයි, ලස්සනයි. අර මේ ජපාන් මොන වුණත් ඒ quality එක තියෙනවා. මෙන්න මේ වගේ තියෙන්නේ. මේක අපිට adjust කරන්න පුළුවන්. මේ විදිහට telescopic. ඊට පස්සේ මෙන්න මෙහෙම මෙතන තියෙන මේ මීටර් පැනල් එක පේන විදිහට Tamanට ඕන ගාන්න උස ගාන්න මෙන්න මේ අතේ මේ ඇන්ගල් එකක් තියෙන ගාන්න ඔහොම තියලා තද කරගන්න පුළුවන්. මෙහෙම දකුණු පැත්තට ආවොත් දකුණු පැත්තේ ඔයගලන් පේනද මෙන්න මේවා soft මේ ෆ්‍රෙෂ් වෙන පේනවා ඇති soft touch එකක් යනවා. ඒ වගේම මේ cloth finishing එකකින් යන ටෙක්ස්චර් එකක් තියෙනවා. මේකේ නම් නිල් පාට තියෙන. ඒ වගේම ස්ටිචින් තියෙනවා. ඒක මම කිව්වේ මේ materials මේකට පාවිච්චි කරලා තියෙන මේකේ අප්මාර්කට් ලුක් එක වැඩි කරන්න. මේ වගේ AC කවුළු, ඒ වගේම පහළට ආපුවම ඕගලන්ට පේනවා ඉලෙක්ට්‍රිකල් ට්‍රේල් ගේට් එක, පාකින් සෙන්සර්ස්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ඒ වගේම මේක EV මෝඩ් එකකුත් තියෙනවා. මොකද මෙයා හයිබ්‍රිඩ් එකක් නිසා. ඊට පස්සේ මෙන්න මෙතන පේනවා ඇති මේ හෙඩ්ලයිට් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකෙන්. මෙන්න මෙහෙම තමයි. ඒතර මේ කොටස බලා ගන්න පුළුවන්. මේ වගේ පැඩල්ස් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි පැඩල්ස් තියෙන්නේ. ඔන්න ඔහම. ඩෝ එක ගැන කතා කරමු. මෙන්න මේ වගේ ඩෝ එක තියෙන්නේ. මේ විදිහට soft touch තියෙනවා. මේ ඔක්කොම soft touch තියෙන. පිටිපස්සේ තියෙන තිබ්බේ අර piano finish මේ glass type එකට එන ප්ලාස්ටික් එකකින් හදලා තියෙනවා shiny විදිහට. chrome handles මේ විදිහට ඔයාලට ගත්තේ මේ auto window controls ටික, ඒ වගේම center lock එක, ඒ වගේම auto folding එක අපිට මෙහෙම ෆොටෝ දාන්න පුළුවන්. එතකොට lock කරද්දී මෙයා හැකිලෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතන door bin එකක් තියෙනවා. මේකෙත් අර ස්ටිචින් එක මේ කැබින් එක පුරාම යන ස්ටිචින් මේකෙත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගියපම මෙන්න මේ වගේ ඩෝප් එකකට තියෙන සාමාන්‍යයෙන් 500 මිලිලීටර් වෝටර් බොටල් දෙකක් වගේ දාගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය පේන්න ඔයාලට පැසෙන්ජර් පැත්තේ ඉඳලා ඩ්‍රයිවර් සීට් එක දිහා බැලුවොත් ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙලා ඉන්නවා MRJ. ඒතකොට පේන්නේ ඔන්න ඔහොම තමයි. ඔය වගේ පේන්නේ. පේනද මම කිව්වේ මේ කැබින් එක අර කූල් කැබින් එකක් තියෙන්නේ. මෙන්න මේ සීට්ස් මේ soft touch එකක් තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳ හෝල්ඩින් එකකුත් තියෙනවා. මෙන්න මෙහෙම උඩ හේතු වෙන කොටසවත් ඔන්න ඔහම මේ මෙන්න මේ වහින්ද හේතු වෙන විදිහට තියෙන මේ කුෂන් එක කම්ෆර්ටබල් කුෂන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ සෙන්ටර් කන්සෝල් එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ආම් රෙස්ට් එකක් සහිතව. මම ඊට පස්සේ ටිකක් ක්ලෝස් කරලා වෙන්න නම් මේවා මෙන්න මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පේනද ඩෑෂ්බෝඩ් එකත් අර මම කලින් කිව්වා වගේ දිගටම මේ හොඳ මැටීරියල්ස් පාවිච්චි කරලා තියෙනවා. මේක රිච් ලුක් එක ගන්න. මම අර පැත්තේ පටන් ගන්න කියන්න ඕනේ මෙන්න මේ ඒ පිළ එක මේක සාමාන්‍ය ගොඩක් ශක්තිමත්ම හදනවා. ඒ වගේම වාහන වල දුර්වලතාවය කියන්නේ ඒ පිළ එක හින්දා බ්ලයින්ඩ් ස්පොට් හදනවා. ඒ හින්දා මේගොල්ලෝ මේක පුළුවන් තරම් හීනි කරලා ගන්නත් උත්සාහ කරලා තියෙනවා. හීනි කරනවා ඒ කියන්නේ ඇත්තටම ඉන්ජිනියරින් වල හැකියාව තමයි හීනි කරන්න ඒක ස්ට්‍රෝං කරගන්න ඕන එක චැලෙන්ජ් එකක්. මෙන්න මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න ඔහම.
නවීන වාහනවල අලුතෙන් එන ගොඩක් ඒවා විදිහට මෙන්න මේ විදිහට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. මෙතන මීටර් කැනල් එකට වෙනම ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේක අංක 10.1ක් තියෙනවා. මේක ෆ්ලෝටින් ටයිප් එකට තියෙන්නේ. දැකපම් පේනවාද මේ Android Auto කියලා තියෙනවා. ඒ කියන්නේ මේක Android Auto ඒ වගේම Apple CarPlay එක සපෝට් කරනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ ගොඩක් විස්තර තියෙනවා. මම උදාහරණයක් පෙන්නන්නම්. මෙතන settings කියනම් පේන ඇති. multifunctional display, notification, assign favorite buttons මේ විදිහට ගොඩක් දේවල් තියෙනවා මේ Apple CarPlay එක operation sounds මේකේ මෙන්න මෙහෙම ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේ ambient illumination setting එකක් යනවා මෙන්න මේ විදිහට අපිට ambient light setting හදා ගන්න පුළුවන්කම ලැබෙනවා දැන් අපි මේ අතරම රෙකෝඩ් කරන්නේ පොඩ්ඩක් lights තියෙන තැනක ඒකයි පොඩ්ඩක් බලන්න අමාරු මෙන්න මේ වගේ අපිට වෙනස් කර ගන්න පුළුවන් ambient light මෙන්න මෙතන මේ ස්ටියරින් වීල් එකේ තියෙන මෙන්න මේ කැමරා බටන් එක ප්‍රෙස් කරා නම් මෙන්න මෙතෙන් ආවම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ඩිස්ප්ලේ ටොගල් වෙනවා. ඒ කියන්නේ පේනවා ඇති ඒ ටොගල් කරද්දී ඔයගලන්ට මෙන්න පේනවා ඇති මේ ප්ලෑන් view එක ඒ වගේම දැන් මේ තියෙන ෆ්‍රන්ට් කැමරා එක. ඊට පස්සේ මේ සයිඩ් එක ඊට පස්සේ ෆ්‍රන්ට් එක ලොකුවට බලා ගන්න පුළුවන්කම රිවර්ස් එකට දාපුවම ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා. මම පොඩ්ඩක් රිවර්ස් එකට දාන්න මම මේක කලිනුත් පෙන්නුවා. මෙන්න මේ විදිහට මේ 360 view cam එකත් බලා ගන්න පුළුවන්. අපි ඔහොම පල්ලෙහාට යමු. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ AC vents මෙන්න මේ වගේ තියෙනවා. ඒ වගේම තව පල්ලෙහාට ආපුවාම මේකේ AC control ටික දීලා තියෙනවා. AC control එකේ ඔයගලන්ට පේනවාද මේක මේ dials දීලා තියෙන. ඒ කියන්නේ මේක හොඳයි මේම dial කියන එක අතරම හොඳයි. අපිට පහසුයි. සාමාන්‍ය touch එකකට වඩා මේ වගේ physical buttons එන එක හොඳයි. auto දාගෙන යන්න පුළුවන්කම තියෙනවා. control key එකක් තියෙනවා. AC එක හොඳට වදිනවා. මම AC එකට සද්ද ඇහෙන ඉඳන් මම off කරනවා mic එකට අමාරු හින්දා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට යටට ගියපුවාම ඔයාලට පේනවා ඇති යටින් මෙන්න මේ වගේ USB-C out එකක් USB-A out එකක් තියෙනවා. ඊට පස්සේ පේනවා ඇති මේ power button එක. මෙන්න මෙතනින් තමයි engine එක start stop කරන්නේ. ඔන්න ඔය යටිනුත් ඇත්තම ambient light එක එනවා. ඒ වගේම මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ seat belt දාලා ඉන්නවද නැද්ද කියන එක මෙතන indicate කරනවා. මෙන්න මෙතන මේ තියෙන්නේ ඇත්තටම මේ wireless charger එකක්. අපි බලමු phone එකක් දාලා මේක ටිකක් ලොකු ෆෝන් එකක් වුණා සාමාන්‍යයෙන් 24 එකක් ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ෆෝන් එකක් ඔන්න හොදාන්න පුළුවන් මේක පොඩ්ඩක් කොහම ඇතුළට පල්ලු කරන්න ඕන. එතකොට ඔන්න ඔහම වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරපුවාම එයා charge වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ gear lever එක තියෙනවා. මම කිව්වේ මේකේ gear lever එකක් තිබ්බට මේකේ තියෙන gear system එක ගැන මම explain කරා power train එකේදී. මේකේ PSD එකක් තියෙන power speed device එකක්. එතකොට reverse එක neutral එක D එක B එක B එක කියලා කියන්නේ engine braking. ඒ කියන්නේ පල්ලමක යනවා නම් වගේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. B කියන්නේ braking කියලා මතක තියාගන්න. මේක ඕකෙන් වෙන්නේ B එකට ඔක දාපු ගමන්ම car එක power speed device එකෙන් regenerative effect එක වැඩි කරනවා. ඒ කියන්නේ MG2 එක කැරකෙනවා අනිත් පැත්තට. ඒත් එක්කම engine එක කැරකෙනවා. engine එක කැරකෙද්දී engine එකේ තියෙන මේ compression එකත් එක්ක ඔයගලන්ට මේ engine braking හදා ගන්න පුළුවන්. ඒකත් එක්කම MG1 එකත් කැරකෙනවා අනිත් පැත්තට. එතකොට ඒක අනිත් පැත්තට ගිහිල්ලා ඉලෙක්ට්‍රිසිටි විදිහට charge කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ විස්තරයක් තියෙනවා. ඒක PSD එකට අදාළ වෙන්නේ. මෙන්න මේ වගේ ඔයගලන්ට කරද්දී මේකේ electrical hand brake එකක් තියෙන්නේ. මේ වගේ. ඊට පස්සේ brake holding facility එකක් දීලා තියෙනවා. මෙන්න මෙතෙන්ද. මෙන්න මෙහෙම ආපුවම ඔයගලන්ට පේනවා ඇති. මෙතන ගැඹුරු ඉඩක් තියෙනවා. මෙන්න මෙතන. ඒක අපිට මෙන්න මේ වගේ මේ අප්හෝල්ඩ් එකක් විදිහටත් පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න එහෙම ඔයගොල්ලෝ ඒක වහලා තියන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩක් ගැඹුරුට ඉඩ තියෙනවා එතන. මේ වගේ. ඊට පස්සේ කියපුවම මෙන්න මේ වගේ තමයි මෙයාගේ ආම් රෙස්ට් එක බලා ගන්න පුළුවන්. ඉන්න ඔහම කකුල තියන්න පුළුවන්. ඒක ඕපන් කරන්න පුළුවන්. එතකොටත් සාමාන්‍යයෙන් මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ 12 volt out එකකුත් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ පේනවා ඇති. ඔන්න ක්ලෝස් කරන්න පුළුවන්. මෙන්න මෙතන glove box එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ glove box එක තියෙනවා. user manual එක තියෙනවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ sun visor එක තියෙනවා. sun visor එක ඔහොම මේ විදිහට දා ගන්න පුළුවන්. ඉරේලි වැටෙනවා. ඒ වගේ. ඊට පස්සේ අපිට ඔළුව පීර ගන්න මූණ බලා ගන්න පුළුවන්. mirror එක light එකක් තියලා තියෙනවා. ඒක close කරපුවාම ඒ light එක off වෙලා යනවා. මේ විදිහට. ඊට පස්සේ driver පැත්තට ආපුවාම driver පැත්තේ මෙන්න මේ විදිහටම තමයි mirror with light තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ center එකට ආපුවාම සෙන්ටර් එකේ ඔයගලන්ට පේනවා ඇති කැබින් ලයිට්ස් තියලා තියෙනවා. මෙන්න මෙතනින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේ රීඩින් ලයිට් කියලාත් කියනවා මේවට.
මේ ලෝ ලයිට් එකක් දීලා තියෙනවා. මෙන්න මෙතන තමයි මේ අර මම කිව්වේ ෆුල් සයිස් සන්රූෆ් එකේ සන් බ්ලයින්ඩ් එක තමයි ඕපන් වෙන්නේ ඔන්න ඔහම. ඔන්න ඔහම ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ග්‍රැබින් හෝල්ඩර්ස් මෙහෙම ඉස්සරහ එක්කෙනාට ඒ වගේම පිටිපස්සට අනිත් පැත්තෙත් තියෙන අතර හතරක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මෙයාගේ ඩිජිටල් ෆ්ලාස්ට් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකේ මේ දකුණු පැත්තේ තමයි මෙන්න මේ කන්ට්‍රෝල් ටික දීලා තියෙන අතර මෙන්න මේකේ මෝඩ් චේන්ජ් කරද්දී ඔයගලන්ට පේනවා ඇති. මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ මෝඩ්ස් තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේ විදිහට අපිට ඔන්නෝම මේක බලා මියුට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගියපුවාම ඊට මෙන්න මේක ඇතරම වම් පැත්තෙන් තමයි ඩිජිටල් ක්ලස්ට් එක කන්ට්‍රෝල් කරගන්න තියෙන්නේ. ඔයගලන් එක්සැම්පල් එක පේනවා නම් මේකේ ට්‍රිප් එක කොච්චර තියෙනවද? මෙන්න මේ පේනද කිලෝමීටර් 24ක් වගේ මේ අවට ගියප ටික විතරයි තියෙන්නේ. එහාට මෙහාට ගියප ටික අවුට්සයිඩ් ටෙම්පරේචර් එක ඒ වගේම අනිත් කන්ට්‍රෝල් ටික අන්න පේනද ට්‍රිප් ටයිම් කරන්ට් කොහොමද යන්නේ රේන්ජ් එක කොහොමද ආදී ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක ප්‍රෙස් කරලා අපිට දකුණු පැත්තේ තියෙන කන්ට්‍රෝල් ටික බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ක්ලොක් එක ඊට පස්සේ ඉන්ෆර්මේෂන් මොනවද තියෙන්නේ ඊට පස්සේ සෙටින්ග්ස් මොනවද තියෙන්නේ බ්‍රයිට්නස් ටයිම් ඩිසයින්ස් ගොඩක් දේවල් තියෙනවා. මේ ඩිසයින් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ අපිට මේ වගේ වෙන ඩිසයින්ස් දාගන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමයිස් කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔහම මෙන්න මේක පොඩි ස්පෝර්ට් ටයිප් නේ. මෙන්න මෙහෙම දාගෙන යන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පැත්තේ ඔයගලන්ට පේනවා මේ ස්පීඩ් එක යන ප්‍රමාණය ෆියුල් ආදී තියෙනවා. ඒවා අර හොඳ පැහැදිලි ඉංග්‍රීසි වලින් පැහැදිලි විදියට දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ වයිපර් කන්ට්‍රෝල් ටික මේ පැත්තට ලයිට් කන්ට්‍රෝල් ටික මේ පැත්තට දීලා තියෙනවා. හරි එහෙනම් අපි යාරිස් ක්‍රොස් එකේ බ්‍රෑන්ඩ් නිව් එකේ නැවෙන් ළඟද ගෙනාවේ. පොඩ්ඩක් දුර ගිහිල්ලා බලමු. මම කිව්වා වගේ ළඟද ගෙනාපු හින්දා අපිට පාරට දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මම ඔයගලන්ට ඩ්‍රයිවිං ප්ලෙෂර් එක පුළුවන් විදිහට අරන් දෙන්නම්. දැන් අපි ස්ටාර්ට් කරලා යන්නේ මම කිව්වා වගේ මේක හයිබ්‍රිඩ් එක දැන් වැඩ කරන EV මෝඩ් එක කියන්නේ. EV මෝඩ් එක කියන්නේ බැටරි එකෙන් MG2 එක තමයි කරකවන්නේ. ඒතකොට අපිට කන්වර්ටර්ස් හරහා හරියටම ෆ්‍රීකවන්සි එක දෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට RPM එක අවශ්‍ය ප්‍රමාණයටම දෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එෆිෂන්සි එක හොඳයි. ඔන්න ඔයගලන් දැනෙන්නේ නැති දැන් මම රිවර්ස් එකට දාලා ගන්න හින්දා එන්ජින් එක ස්ටාර්ට් වුණා. දැන් එන්ජින් එකෙන් යන්නේ. එන්ජින් එකෙන් කියන්නේ එන්ජින් එක MG1 එක කරකවනවා. ඊට පස්සේ ඒකෙන් බැටරි එක charge වෙනවා. බැටරි එක charge වෙන අතරේ MG2 එක කරකවලා රෝද කරකවනවා. ඔය විදිහට තමයි මේකේ යන්නේ. දැන් මේක ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් මම කිව්වේ මේකේ කස්ටමයිස් කරන්න පුළුවන් මීටර් පැනල් එක. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේකේ මේ සන්රූෆ් එක ඕපන් කරලා තියෙන විදිහට මේ තියෙන කූල් එන්වයරන්මන්ට් එකත් එක්ක හොඳ සුමට ගමනක් දැනෙනවා. ඔයගලන් මම කිව්ව එකයි මේක අපිට පොඩ්ඩක් පාරට දාගන්න බැරිකම තියෙනවා. නමුත් මේක අර ඉනිෂියල් ගමන හරිම ස්මූත් රයිඩ් එකක් තමයි තියෙන්නේ. හොඳට පේනවා වින් ස්ක්‍රීන් වලින්. මෙතන මම කිව්වේ ඒ පිළ එකත් හීනි. ඒකත් එක්ක අර බ්ලයින්ඩ් ස්පොට් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මේක අලුත් වාහනයක් නිසාවෙන් මේ ෂොක්ස් එක හරිම ස්මූත්. මේකේ ඩිස්ක් බ්‍රේක් එනවා. ඒතකොට අපිට බ්‍රේක් රෙස්පොන්ස් එක ඔන්න ඔහම තියෙනවා. හරිම ස්මූත්. මේ ස්ටියරින් වීල් එකත් එක්ක එන මේ ප්‍රිසිෂන් එක හරි හොඳයි. ඒ කියන්නේ මේ මට රෝද කැපෙන විදිහ මේ පාරේ යන විදිහ දැනෙනවා අතට. පිකප් කරන්න පුළුවන්. මේකේ ටර්නින් රේඩියස් එක තියෙන්නේ 5.2යි. ඒ වගේම මෙයාගේ බර තියෙනවා 1170ක් වගේ. ඒ වගේම හයිබ්‍රිඩ් එකේදී තවත් බර වැඩි වෙනවා. අපිට මේ හිල් එකේ යන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට පේනද මේ වාහනේ ටිල්ට් එක. දැන් අපි පොන්චි හිල් එකකනේ යන්නේ. ඒතකොට ඒ ටිල්ට් එකත් මෙන්න මේ විදිහට පේනවා. ඒ කියන්නේ වාහනේ ආනතිය බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිම ස්මූත්. මේක අර සිටි ඩ්‍රයිවිං වලට එහෙම ගොඩක් හොඳයි. මේ මොන බලන්න දැන් රිවර්ස් එක දාලා ගන්න. දැන් මම හිතන්නේ පාකින් ස්ලොට් එක එහෙම පාක් කරන්න එහෙම ලේසි මේක. කියනවනේ මේ ගියර් ලීවර් එක මේක තියෙන්නේ හයිබ්‍රිඩ් නේ. ඒතකොට ඇත්තටම මේක ඩ්‍රයිව් බයි වයර් දැන් මෙහෙම ලීවර් එකක් තිබ්බට ඒක වැඩ කරන්නේ කන්ට්‍රෝල් සිස්ටම්ස් වලින්. ස්මූත්. සද්ද ඇහෙනවා ඇති ස්ටියරින් වීල් එකේ. මොන බලන්න ටිල්ට් එක දැන් ආයි බලා ගන්න පුළුවන්. පේනවා ඇති. ඇල්ටිටියුඩ් එකත් පේනවා. දැන් ඕගොල්ලන්ට අද ඇත්තටම මම සිටි ඩ්‍රයිවිං එකක් තමයි පෙන්නන්නේ. අපිට තියෙන මේ ලිමිටේෂන් එකත් එක්ක සිටි ඩ්‍රයිවිං එකක් තමයි යන්නේ. ඒ කියන්නේ ටවුන් වල බ්ලොක් වල යන එක්ස්පීරියන්ස් එක තමයි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරද්දි රිවර්ස් කරද්දි
ෂුවර් නැත්තම් හරියට බලන්න හොම් බලන්න පුළුවන් කමතර එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ සයිඩ් ග්ලාස් කැමරා වලට විතරක් ඉඩ දීලා ඒව ඇසිස්ටඩ් විදිහට තියාගෙන අපේ S2 කන් තියෙනවනේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි හොඳම. අපි දැන් පල්ලමනේ යන බලමු අපි මේ ටිල්ට් එක පේන විදිහ. පේන ඇති එක ඩිස්ප්ලේ කරනවා. මෙන්න මේ ස්ට්‍රෙච් එකේ මට පොඩ්ඩක් මේක පිකප් කරලා පෙන්වන්න පුළුවන්. හොඳ පිකප් එකක් තියෙනවා. මොකද හයිබ්‍රිඩ් එකට තෑන්ක්ස් වෙන්න මේ. අන්න ඒක තමයි beauty of the electrical torque and power. මම අද රිවිව් කරේ යාරිස් ක්‍රොස් එක. යාරිස් ක්‍රොස් එකේ එක්ස්ටීරියර් කොහමද, ඉන්ටීරියර් කොහමද, මොනවද තියෙන ෆීචර්ස්, කොයි වගේ ඩ්‍රයිවිං ප්ලෙෂර් එකක්ද තියෙන්නේ, මොනවද ටෙක්නොලොජි පාවිච්චි වෙන්නේ කියන එක ගැන හොඳ අදහසක් ඔබට ලැබෙන්නේ නැති. ඒ වගේම මේ වාහනෙත් එක්ක ඔබට Toyota එකේ එන වාහන, මේ සෙග්මන්ට් එකේ එන වෙන වාහන කම්පෙයාර් කරගන්න මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මම හිතනවා. මට හිතුනේත් මේක අර Toyota ඩෙවලොප්මන්ට් හින්දා ඒ ක්වොලිටි එක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා කියන එක තමයි මටත් හැඟුනේ. ඉතින් එනවා මම ගිහිල්ලා එන්න සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්නෝ.